හායි කොහොමද ඔයාලට මම මුහුණ දීපු ඇත්තම අත්දැකීමක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕන කියලා හිතුවා. මම හිතනවා මේක ගොඩාක් වැදගත් වෙයි කියලා. ඩුබායි වල, ඒ කියන්නේ UAE ඇතුලේ වැඩ කරන ස්පෙෂලි නැනී ජොබ් එක. ඒ කියන්නේ පොඩි අයව බලා ගන්න ජොබ් එක කරන අයට ගොඩාක් මම මේ කියන දේ වැදගත් වෙයි කියලා හිතන නිසායි මම මේක ෂෙයා කරගන්න හිතුවේ ඔයගොල්ලොත් එක්ක. කීමට මම මූණ දුන්නේ 2022 මීට අවුරුදු 4කට විතර කලින්. එතකොට මම part time වැඩ කරා නැනී කෙනෙක් විදියට. ඔයගොල්ලෝ දන්නවා ඩුබායි වල ඉන්න අය දන්නවා අපිට අපේ ඕන් වීසා එකක්, ඒ කියන්නේ ෆ්‍රීලාන්ස් වීසා එකක් අහගෙන අපිට වැඩ කරන්න පුළුවන් ඩුබායි වල. part time job කරන්න පුළුවන්. මම එතකොට ඒ වගේ වැඩ කර හිටපු කෙනෙක්. එතකොට මට job එකක් හම්බුණා නැනී කෙනෙක් විදිහට. ඉන්දියන් ෆැමිලි එකක ඒ මැඩම් එමිරේට්ස් එයාලයින් එකේ වැඩ කරන්නේ ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් විදියට. එතකොට සර්ත් සාමාන්‍ය බිස්නස් මොකක් හරි ජොබ් එකක් කරනවා මොකක් හරි. ඒගොල්ලන්ට එක බබෙක් ඉන්නවා. ඒ බබාට ඒ වෙනකොට ඇති මාස 7ක් 8ක් විතර වගේ ඇති මම ඒගොල්ලන්ට ජොයින් වෙනකොට. එතකොට මේ සිද්ධිය තමයි මට ඒ ගෙදර දවසට පැය 4ක් 5ක් වගේ වැඩ කරන්න තිබ්බේ. නමුත් ඒ මැඩම් ෆ්ලයි කරන අවස්ථාවල මම ෆුල් ඩේ ඉන්න ඕන. මොකද මේ සර්වුත් වැඩට යනවා. එතකොට මම බබා එක දවසම ඉන්න ඕන එතන. ඊට පස්සේ මේ ඒ වගේ දවසක් වෙච්ච දෙයක්. මේක ටිකක් දිග කතාවක්. මම කෙටි කරලා ඔයගොල්ලන්ට කියන්නම්. ඒගොල්ලන්ගේ ගෙදර වොෂින් මැෂින් එක තියෙන කාමරයක් තියෙනවා. ඒක ගොඩක් පොඩි. ඒ කියන්නේ වොෂින් මැෂින් එක සයිස් එකටමයි ඒක තියෙන්නේ. කිසිම ඉඩක් නැහැ. එක්කෙනෙක්ට යන්න පුළුවන්. ගිහිල්ලා රෙදි දාන්න ඒ වගේ එකක්. ඉතින් ඒකේ දොරේ ලොක් එක එළියෙන් විතරයි අරින්න පුළුවන්. ඇතුලෙන් කෙනෙක් ගිහිල්ලා ලොක් වුණොතින් එළියෙන් කෙනෙක් ඇවිල්ලා අරිනකම් අරින්න බෑ. දොරේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එදා මමයි බබයි විතරයි ගෙදර හිටියේ. ඊට පස්සේ බබාගේ ඇඳුම් වගේක් තිබ්බා. මම ඒක වොෂින් මැෂින් එකට දාන්න යනකොට බබත් මගේ පිටිපස්සෙන් ආවා. මගේ ෆෝන් එක මම කිචන් එකේ තියලා ගියේ වෙලේ. මොකක් හරි මම වැඩක හිටියේ. කිචන් ටොප් එක උඩ මම තියලා ගියා ෆෝන් එක. ඊට පස්සේ මේ මම රෙදි ටික අරගෙන යනකොට බබත් මගේ පිටිපස්සෙන් ආවා. මාත් එක්ක හරි එයා ගොඩක් සෙල්ලම් කරනවා. මට හරි ආදරේ. ඊට පස්සේ මට නීනී කියලා කියන්නේ නීනී ගගා මගේ පිටිපස්සෙන් ආවා. ඇවිල්ලා ඉවර වෙලා මම රෙදි ටික දාන අතරතුර මම දැක්කේ නෑ බබා පොඩිනේ. එයාත් මගේ ඇතුලෙන් ඇවිල්ලා ඒ වොෂින් මැෂින් එක ගාවට ඇවිල්ලා එයා එකපාර දොර වැහැව්වා. දොර වැහැවුව ගමන් මට එකපාර මතක් වුණා මේ දොර අරින්න බෑ කියන එක. ඊට පස්සේ මගේ අත කෙලින්ම සාක්කුවට මම අත තියලා බැලුවේ ෆෝන් එක තියෙනවද මං ගාව කියලා. එතකොට මට කාට හරි පණිවිඩයක් දෙන්න පුළුවන් නේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. දොර වැහැව්වා දොර අරින්න බෑ. වාසනාවට මම ලයිට් එක දාගෙන කාමරය ඇතුළට ගියේ. ඒ කාමරයට කිසිම AC එකක් එන්නේ නැහැ. ඒක නිකන් ස්ටෝර් රූම් එකක්. ඒකට කිසිම AC එකක් එන්නේ නැහැ. දොර වැහුණොතින් ඒ කියන්නේ මම AC එක ගැන ගොඩක් මෙන්ෂන් කරන්නේ. ඩුබයි වල UAE වල ඉන්න අය දන්නවා අපිට AC එක අනිවාර්යෙන්ම මේ තියෙන රස්නෙත් එක්ක AC එක අනිවාර්ය දෙයක්. සමහර අය කියනවා AC නැතුව ඉන්න බැරිද? ඔයගොල්ලන්ට මේ AC මොනද? ඒක මෙහි ඉන්න කෙනෙක් දන්නවා AC එක අපිට කොච්චර වැදගත්ද කියලා. ඒ කාමරයට කිසිම AC එකක් එන්නේ නැහැ. එච්චරට රස්නේ ඒ කාමරය ඇතුළ. ඊපස්සේ මම try කරපු නැති විදිහ මම ගොඩක් කෙටියෙන් කියන්නේ මම try කරපු නැති ක්‍රමයක් නැහැ දොර අරින්න. ස්ටෝර් රූම් එකක් නිසා ඒක ඇතුළේ ඔය මේක එක යකඩ කෑලි ඔමෙව තිබ්බා. මම මේ වලින් දදා මේවා කර අර බබා මර ලතෝනි දීලා අඬනවා. ළමයාට දාඩියයි ළමයාට හුස්ම ගන්න අමාරුයි. ළමයාට වඩා ළමයාට මොන හරි වෙයි කියලා මට බයට මට හුස්ම හිර වෙනවා. මට හුස්ම ගන්නත් බෑ. මට බයයි ළමයාට මොන හරි වුණොත් මම දන්නවා මගේ ජීවිතේත් ඉවරයි. හැම දෙයක්ම මෙතන ඉවරයි කියලා. ඊට පස්සේ මම try කරා හැම දෙයකම try කරා කෑ ගැහුවා දොරට ගහලා ඒ දොරේ මගේ මේ එතන මේවා පැලිලා ලේ ඉඳන් තිබ්බා. පහුවදා බලනකොට එච්චරට මම try කරා දොර අරින්න. මොකද මේ බබා කෑ ගහනවා. මර ලතෝනි දෙනවා. ළමයාට රස්නේ දරා ගන්න බැරුව. ඊට පස්සේ මේ කොහොම හරි මට ඒ වෙලේ මම දන්නේ නැහැ මගේ ඔළුවට කොහොමද ඒක ආවේ කියලා. මට තේරුණා මේක තවත් මෙහෙම ගිහිල්ලා තේරුමක් නැහැ. ඒ නිසා මම කරන්න ඕනේ මෙයාව calm down කරන්න කියලා මේ බබාව. ඊට පස්සේ මට එකපාර ඔළුවට ආවා ඒකේ තියෙනවනේ රෙදි හොදන මේ වොෂින් පවුඩර් තියෙනවනේ. ඒ පවුඩර් විතරයි එතන තිබ්බේ. මම පොඩි වාජනයක් මොකක් හරි එකක් අරගෙන ඒ පවුඩර් ටිකක් ඒකට දාලා පොඩි හැන්දක් වගේ අර මේවා දාන හැන්ද තිබ්බා. ඒක දීලා මම බබාට කිව්වා ඔයා මේකෙන් මේකට දාන්න. මේකෙන් මේකට දාන්න. අර ඒ වගේ ආගේ මනස වෙනස් කරා. එතනින් පස්සේ ආණ්ඩන එක නවත්තලා එයා ඒ සෙල්ලම කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේකට දානවා මෙහෙම. නමුත් මගේ ඔළුවේ ඒක මාර ටෙන්ෂන් එකක්. දැන් මොන හරි වෙයිද මේකේ ඉඳලා ප්‍රශ්නේ වැඩි කමට. මොකද බබා ඩයපර්ස් අඳින ඒ කාලේ. එයා චූ කරලා මේවා කරලා ඒක පිරිලා. ඒක මාරු කරන්න විදිහකුත් නැහැ. එතකොට මන් දැන් පුදුම මේකකින් මාර ටෙන්ෂන් එකක් ඒ වෙලේ මට බයයි මෙයාට මොන හරි වෙයි කියලාම. ඔයාලා විශ්වාස කරන්න පැය 3ක් ඒක ඇතුලේ පැය 3ක් හිර වෙලා හිටියා. එයාලගේ තාත්තා ඔෆ් වෙලා වැඩ ඇරිලා එනකම්ම
තාත්තා ඇවිල්ලා ගේ ඇතුලේ බලලා හිතලා තියෙන මම බබාව නිදි කරවාදී සද්ද නැහැනේ. නිදි කරනවා කියලා එයා චුට්ටක් ගේ ඇතුලේ ඉඳලා තමයි මොකද නැත්තේ කියලා බලලා ඇවිල්ලා ඒ දොර සාමාන්‍යයෙන් ගොඩක් වෙලේට එහෙම ඇතුලෙන් ලොක් වෙනවා. මැඩම් ගියාමත් ඇතුලෙන් ලොක් වුණාම මට තට්ටු කරාම මම ගිහිල්ලා එළියෙන් අරිනවා. දොර ඇරිනකොට තමයි අපි දෙන්න ඇතුලේ. පැය 3කට වැඩි. පැය 3කට වැඩි. මට මතක විදිහට පැය 3කට වැඩි ඒක ඇතුලේ දොර අරිනකොට මේ වලින් දාඩිය වැක්කිරෙනවා. මම ඇඬුවා. මට ඇඬුණා. මම කිව්වා සර් මෙහෙම දෙයක් වුණා මට සමා වෙන්න මම හිතලා කරපු දෙයක් නෙමෙයි අත්වැරද්දක් වගේ අතින් වුණා. කිසිම මට වචනයක්වත් කිව්වේ නෑ. හරි හරි ඒක එයා මාව කාම් ඩවුන් කරා. හරි ඕකේ. කිසිම දැන් මේ කාමරේ ගන්න දෙයක් නෑ. බබා වොෂින් පවුඩර් හැමතැනම දාලා. කිව්වා කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් මේක ඔයා මේවා කරන්න ක්ලීන් කරන්න මොකුත් එපා. දැන් ගෙදර යන්න ඔයා රිලැක්ස් වෙන්න ගෙදර යන්න. බබා වෙයි චේන්ජ් කරන්න ඔක්කොම මම කරන්නම්. බබාට කිසි ප්‍රශ්නයක් නෑ. එයා ඕකේ. එහෙමයි කියලා. විශ්වාස කරන්න එදා ඒ වෙච්ච සිද්ධිය දවසේ ඒ වෙච්ච ටෙන්ෂන් එකත් එක්ක මේ මොහොත වෙනකන් මට ඔයාලා දන්නවා ඩුබයි වල ඉන්න අය දන්නවා මෙට්‍රෝ එකක් සමහර වෙලාවට ටෙක්නිකල් ප්‍රොබ්ලම් ඇවිල්ලා මැද හිර වෙනවා. ඒ වගේ අවස්ථාවල. ඒක ලිෆ්ට් එක සෙනග කට්ටිය ගොඩාක් පිරෙන අවස්ථාවක මට හුස්ම ගන්න බෑ. ඒකට මම දැන් ඒක පිළිබඳව පොඩ්ඩක් සර්ච් කරලා බලනකොට ක්ලොස්ට්‍රොෆෝබියා කියලා පොඩි මානසික තත්ත්වයක්. ඒ වෙච්ච දවසේ ඉඳන් මට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. මට අද වෙනතුරු ෆ්ලයි කරද්දිත් පුදුම අමාරුයි හුස්ම හිර වෙනවා වගේ පොඩි පිරිසක් ඒ කියන්නේ කවර් වෙලා තියෙන ඒරියා එකක මට ඉන්න බෑ. ඊට අමතරව මේ බබාටත් කාලයක් යනකම්ම දොරක් හයියෙන් වැහුණු ගමන් ඒ ළමයා වෙවුලන්න වගේ ගන්නවා. ඒ කියන්නේ බය වෙලා. ඒ කියන්නේ අර එදා වෙච්ච සීන් එකට. මම මෙහෙ වැඩ කරන කෙනෙක්ට මේ රටේ විතරක් නෙමෙයි ඕනම වෙන රටක ගිහිල්ලා ළමයෙක් බලා ගන්න කෙනෙක්ට කියන්නේ එකපාරක් දෙපාරක් නෙමෙයි 100,000 වාරයක් ඒ ළමයාට ඇටෙන්ඩේෂන් එක දෙන්න මේක මගේ අතින් වෙච්ච ලොකු වත්වැරද්දක්. ඊට වඩා ලොකු දේවල් වෙන්න පුළුවන් අපිට මතකයි අපි ලංකාවේ ගොඩක් දේවල් වුණා. 100,000 වාරයක් ඇටෙන්ෂන් එක දෙන්න ළමයි බලන අය විශේෂයෙන් නැනී ජොබ් එක කරන අය හවුස්මේට් ක්ලීන් කරන හරි ඒක ක්ලීනින් ඒක පැත්තකින් තියමු අපි මම කියන්නේ නැනී ජොබ් එක ළමෙක් බලා ගන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් 100,000ක ඇටෙන්ෂන් එකේ ළමයාට දෙන්න මොන හරි දෙයක් වුණොත් අපේ හැම දෙයක්ම ඉවරයි අපේ ජීවිත පවා ඒගොල්ලන්ගේ හැම දෙයක්ම ඉවරයි. ඒ නිසා මේක මට ඔයාලට දෙන්න ඕන පණිවිඩයක්. ගොඩාක් කල්පනාවට ඒ ජොබ් එක කරන අය වැඩ කරන්න. ඕකේ එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බෙමු. බයි.